안녕하세요. ආයුබෝවන් හැමෝටම. ඔන්න 39 වෙනි පාඩමේ වචන මාලාවත් එක්ක කිව්ව විදිහටම මම ආවා. අද අපි බලමු මේ පාඩමට එකතු වෙලා තියෙන අලුත්ම අලුත් වචන මාලාව මොනවද කියලා. ඉතින් 39 වෙනි පාඩමේ මාතෘකාව වෙන්නේ ක්ම්සොක් කගොන් ගැනයි. ක්ම්සොක් කගොන්. ක්ම්සොක් කගොන් කියන්නේ ලෝහ නිෂ්පාදන සැකසීමට. 작업용 공구 관련 오희. 작업용 공구 관련 오희. වැඩ මෙවලම් වලට අදාළ වචන මාලාව. 공구 종류. 공구 종류. මෙවලම් වර්ග. 망치. 망치. 미ටිය. 전기 드릴. 전기 드릴. විදුලි ඩ්‍රිල් එක. ස්වේතොප්. ස්වේතොප්. ලෝහ කියත. චුල්. චුල්. පීර. චොං. චොං. නියන නැත්තම් කපන කටුව. ලිමෝ. ලිමෝ. රයිමරය. 금 긋기 바늘. 금 긋기 바늘. අදින කටුව. අඳින කටුව. පයිස. පයිස. දඩු අඬුව. කොංගු සයොම්පොප්. කොංගු සයොම්පොප්. මෙවලම් භාවිත කරන ක්‍රම. මොසල් පක්තා. මොසල් පක්තා. ඇන ගහනවා. කුමොංගල් තුල්තා. කුමොංගල් තුල්තා. සිදුරක් විදිනවා. පයිපරල් චාරදා. පයිපරල් චාරදා. නලයක් කපනවා. 금속을 깎다. 금속을 깎다. ලෝහ මුවහත් කරනවා. තොරල් චොදා. තොරල් චොදා. ගල් නියනෙන් කපනවා. කුමොංගල් තදම්තා. කුමොංගල් තදම්තා. සිදුරු සුමට කරනවා. කමල් ක්තා. කමල් ක්තා. රේඛා අඳිනවා. මුල් චෙරල් කොජොන් හදා. මුල් චෙරල් කොජොන් හදා. වස්තුන් සවි කරනවා. එහෙම නැත්නම් තද කරනවා. ඊළඟ වචන මාලාව. චොල්තන් මිත් යොන්ජොප් පල්යොන් ඕහි. චොල්තන් මිත් යොන්ජොප් පල්යොන් ඕහි. කැපීම සහ වෙල්ඩින් කිරීම සම්බන්ධ වචන මාලාව. චොල්තන්. චොල්තන්. කැපීම. චොල්තන් හදා. චොල්තන් හදා. කපනවා. චොල්තන්ගි. චොල්තන්ගි. කපනය. පන්ගම් කවි. පන්ගම් කවි. ලෝහ තහඩු කපන කතුර. චොන්ගි චොල්තන්ගි. චොන්ගි චොල්තන්ගි. විදුලි කැපුම් කියත. කුල්තා. කුල්තා. ඝන. කනිල්තා. කනිල්තා. සිහින්. තුකොප්තා. තුකොප්තා. ඝන. යල්තා. යල්තා. සිහින්. යොන්ජොප්. යොන්ජොප්.
වෙල්ඩින් කිරීම 연접하다 연접하다 වෙල්ඩින් කරනවා 터치 පන්දම 연접뻥 වෙල්ඩින් පුරු 가스 연접기 ගෑස් වැල්ඩින් යන්ත්‍රය 전기 연접기 විදුලි වෙල්ඩින් යන්ත්‍රය 불꽃을 조절하다 ගිනි දැල්ල පාලනය කරනවා 불꽃이 튀다 ගිනි පුපුරු විසි වෙනවා තුක්කේ ඝනත්වය සෝහාගී ගිනි නිවනය ගිනි නිවීමේ යන්ත්‍රය 조절기 නියාමකය මිලිමීටරය 준비하다 සූදානම් කරනවා 가스가 세다 ගෑස් කාන්දු වෙනවා 속도가 빠르다 වේගවත් එහි විරුද්ධ අදහස 속도가 느리다 මන්දගාමී 불꽃이 세다 ගිනි දැල්ල ප්‍රබලයි එහි විරුද්ධ අදහස 불꽃이 약하다 ගිනි දැල්ල දුබලයි ඔන්න එතනින් 39 වෙනි පාඩමේ වචන මාලාවත් අවසන් වෙනවා. එහෙනම් ඊළඟට අපිට තියෙන්නේ 40 වෙනි පාඩම. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී ඒ පාඩමේ වචන ගැන කතා කරමු.